අදත් ඔන්න හැමෝම ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. අද අපි අනුරාධ සර්ගේ ගේම්ස් එක බලන්න යමුද? ගැටපෙ මංසලට පඳුරකුත් දාලා ඔන්න අපි ගමන යන්න පිටත් වෙනවා. උදේටත් කෑම කාලා ඔන්න අපි ගමන යන්න පිටත් වෙනවා. පටන් ගන්න දැන ආරම්භ වෙන ඊට පස්සේ ඕක කරන්න. ඔන්න අපි ගම්පහ පාක් එකට ආවා. නිම්සර එන්න. වීඩියෝ එන ගමන්ද නෑනේ. නූල් වලට, අවුවට, එහි වලට. මේ 14 යමන්ද යනදනේ. මේක බයිනවා ආශිර්වාද සූරකා බලන්න සූදානම ජයග්‍රහණය කරනවා කැන්ඩි ෆැෂන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අයෝන් සූදානම රෙඩ් ලයිට් කණ්ඩායමේ තරගයේ තතු විත්ති නාමල් බණ්ඩාරේ සාපිය උඩ මතක් කරනවා. කාසිය වාසී ජයග්‍රහණය කළ කැන්ඩි ෆැෂන් කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දෙන්නට තීරණය රෙඩ් ලයිට් කණ්ඩායම පන්දු යැවීම සඳහා පිටියේ සකස්මින් සූදානම් වෙනවා. ඉතින් නැවත වරක් මතක් කරන්නට ඕන ගෝල්ඩන් හවර්ස් තවත් සුළු මොහොතකින් එමත් විනාඩි 20කින් ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම්. ආය වයිට්. බබල්. ඩවයිට්. යා යෝක්ලියන් දිපාදු පත්කමන්නේ පාදීදෙන් පාදු අතරේ කලක් සිවිල් සුරවරයාසන්. මෙසේ බැලුම් එකක් නෙමෙයි බැලුම් එකෙන් කප් එකක් ගේන්න තියෙන්නේ. මේකට මහේෂ් ටීම් 10කට සහභාගී වෙන්න පුළුවන්. එක ටීම් එකකට 6 දෙනයි අනිවාර්යෙන් ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න ඕනේ, කොල්ලෝ 4 දෙනෙක් ඉන්න ඕනේ. දැන් මෙතන අපේ LED දැන් ටීම් ගොඩක් කරලා ඉන්නවා. හැබැයි ටීම් 10කට කරන්නේ අවස්ථාව. කරනවා නේද? හා. මොකෝ කොයනවද? 21යි 20යි දැන් කණ්ඩායම් දෙකක් කැමරේ සිටින කණ්ඩායම් තුනක් ඉන්නවා. තව කණ්ඩායම් හතරකට අවස්ථාව තියෙනවා ඉක්මනට එන්න. මොකද මේ ගෝල්ඩන් එමන්ද නැත්තම් ඔයාලට අවස්ථාවක් නැති වෙයි. ඔය හිටියට ඉතින් අපිට ක්‍රිකට් ගහන්නම දාන්න. අපේකාල මිනිස්සුවරයා ලකුණු 6ක් ලෙසට ඒ ලකුණු 6ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8
දක්වා ඉල්ලන ලකුණු වටයි තවත් එහෙනම් දැන් කොට අපි තරගය ආරම්භ කරන්න යන්නේ කප්පියාගේ සූදානම්යි තවන්නට තව මේ පාඩයක් තිබෙන්නේ ජීවිතයට පිසි රෙඩ් ලයින් කණ්ඩායම තරගයේ ආධිපත්‍යය මේ වෙනවිටත් ලබාගෙන හමාරයි. එවර ෂූටර්ස් පාඩුව එවන්න ආදරණීය සෝයරාට මතක් කිරීම පිටි සැකසීමට ඔබට ආරාධනා කරනවා. විමාල් का आते ना है लोके के नाम लोके के नाम आता गेम्स के क्या ना नहीं चैनल के नाम बाकी ना विमाल का आते ना चैनल के नाम वीडियोस के डाल देना දැනට නම් හතරක් වගේ උත්තර කාලේට වරදා සතියේ එක්සරයක් වගේ දාන්න और මොකක්ද කියන්නේ මොනාරි सब्सक्राइब කරන්න thank you මේ අපේ අනුරාධ ක්‍රිකට් ප්ලේ කරද්දී ගත්ත වීඩියෝ ක්ලිප්ස් ආවා. ये अरु मैदे का बरोबर करना 10 वाट वो निकल कर අම්මේ अरे यार मूव कर ඇන්ඩියක් වුණාට කමක් නැහැ. පුතේ එතනින් ඔයාලා අයින් වෙන්න එපා. යාලා එනකොට කොන්ක්‍රීට් බංකුවනේ තියෙන්නේ. යාලා ඒක උඩ වැටේ. ඔයාලාගේ ඇඟේ වදිනවට කමක් නැහැ. නෑ
අයියෝ අර ළමයා වාය කරගමු. බොක්ස් එකෙන් අපි දැන් කණ්ඩායි යන්නේ අපි කාලා එන්නම් බයි. ඒ සතාර වැඩි වද කරනවාද මේක වද. ඒක අනික් කැල මට කරා. ඒක වීඩියෝ කරා. හත්ද? අයියක්කෝ. ළමයි ලංකාව පුරා විද්‍යාලය එකතු වෙලා තියෙන වෙලෙත් එක්ක දවස් රිෆ්‍රෙෂ් විදිහට ගෙවාගෙන යනවා. ඉතින් හරිම සතුටුයි ඉවෙන්ට් එක ගැන ලස්සනට කියලා වැඩි කරලා ශ්‍රී ලංකාව ආරණ්‍ය විදිහට ප්‍රධානමන්ත්‍රී හසුරුවන දෙකක් තියෙනකදී හදවත දහස්වල සංවර්ධනය කිරීම අපි මේ ආරම්භ නැද්ද බල්ල බලපංග බය වෙලා ඉන්නේ. අපි මොකටද කියමු? මේ ළමයි ඉන්නවා පැත්තට මොකද අර
වාහන වේලෙදී ඒ වාහන වේලෙදී ඉන්න ඕනේ. ඉතින් ළමයිට වාහන වේලෙදී ඉන්න එයා ළමයිට සෙට්ගේට මොනවා ඉන්නේ. අතුගත රෝගී ස්ථානයක පාදු රැකීම සඳහා ක්‍රීඩා කරනවා. අපේ රොබෝ බවතාව අපි බලන්න මේ ගේම්ස් එකට.
අත් දෙක තියලා ඉන්න. නිදර්ශනයේ මාතෘක ගහලා. කොහෙන් ආවේ නේ? කොහෙන්ද ඉන්නේ? අපි එන මගදී දිය ඇල්ලගෙනුත් නාන්න ගියා. අපේ පිරිස මිනිසුන් ආහාරය ගන්නවා යන අවස්ථාවේදී කතානායිකාවක් ඉන්නවා. ෆොටෝ එක ගහමුද? ඒ කොහෙද යන්නේ? අපි 11 විතර වෙද්දී ගෙවල් වලට ආවා. එහෙනම් ලබන සතියේ අලුත් ලෝකයකින් හමු.